දැන් අපිට ගොඩාක් තොරතුරු ලැබෙනවා ගොඩාක් ආයතනවල සේවයේ සේවකයන්ගේ සේවය කිසිම දැනුම් දීමක් නැතුව හිටපු ගමන් අයින් කළා දානවා. සේවකයට දැනුම් දීමකුත් නැහැ. වැඩපොළට ගියායින් පස්සේ තමයි කියන්නේ අද ඉඳලා වැඩට එන්න එපයි කියලා. සමහර ආයතනවල වසර ගණනාවක් වැඩ කරගෙන හිටියත් යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාලක පක්ෂය ඒ සේවකයාට කැමති නැත්නම් සේවයෙන් පහ කළා දානවා. එතකොට සාමාන්‍යයෙන් ස්ථීර සේවාවක් කරනවා නම් එයාට ලිපියකින් දීලා දැනුම් දීමක් කරලා චෝදනාව මොකක්ද කියලා සොයා බලලා ඉන්ක්වයරි තියලා දඬුවමක් වශයෙන් අස් කරන්න පුළුවන්. එහෙම නැතුව එහෙම අස් කරත් ඒක චැලෙන්ජ් කරන්න සේවකයාට අයිතිවාසිකමක් තියෙනවා. දැන් විශේෂයෙන් ලංකාවේ නීති කීපයක්ම තියෙනවා සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්. නැත්නම් විශේෂ පනතක් තියෙනවා අංක 45 1971 නීතිගත කරපු පනතක්. ඒ පනත අනුව සේවකයෝ 15 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් දින 180ක් වැඩ කරලා තිබෙනවා නම් එතකොට සේවකයාගේ හෝ කොමසාරිස්වරයාගේ අවසර නැතුව අස් කරන්න බෑ. මේ පනත පිළිබඳව වෙනත් වැඩසටහනකදී අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි. නමුත් සේවකයා එවැනි ආයතනයක වැඩ කරනවා නම් සේවකයාට වහාම පැමිණිල්ලක් කරන්න පුළුවන්. මේ ඌව ලිඛිතව හෝ නැත්නම් විනයානුකූල හේතුන් මත අස් කරලා නැත්නම් පැමිණිල්ලක් කරන්න පුළුවන් කම්කරු කොමසාරිස්වරයාට අසාධාරණ ලෙස සේවයෙන් පහ කරලා තිබෙනවායි කියලා. එතකොට විභාගයක් තියලා කොමසාරිස් තීන්දුවක් දෙනවා මේක අස් කරපු සාධාරණයිද අසාධාරණයිද කියලා තීන්දුව ලබා දෙනවා. දැන් මෙතන ලොකු වාසියක් තියෙනවා ඇත්ත වශයෙන්ම ඒ සේවය අවසන් කිරීමේ පනත යටතේ කොමසාරිස් විභාගයක් තියලා තීන්දුව දුන්නොත් ඒකට විරුද්ධව අභ්‍යාචනයක් කරන්න කොහෙවත් ඉඩකඩක් නැහැ. ඇපීල් කරන්න බෑ. ඒක ලොකු සහනයක් වෙලා තියෙනවා සේවකයන්ට. අනිත් පැත්තෙන් සේවකයාට පුළුවන් කම්කරු කොමසාරිස්වරයාට වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අස්කිරීම සම්බන්ධයෙන්. නමුත් සාමාන්‍යයෙන් අස්කිරීම සම්බන්ධව එකක් තියෙනවා කාර්මික අධිකරණය නැත්නම් ලේබර් ට්‍රයිබුනල්ස් කියලා කියනවා. ඒ වලට ගිහලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒක දාන්න ඕනේ දින මාස 6ක් ගත වීමට පෙර ඇප්ලිකේෂන් එකක් දැම්මා නම් එතනත් විභාගයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම උසාවියක් වගේ. නීතිඥයෝ ඉදිරිපත් වෙනවා, සේවකයාට නීතිඥයෙක් දාලා කතා කරන්න පුළුවන්, පාලක පක්ෂයත් නීතිඥයෙක් දාන්න පුළුවන්. ඒකට අසාධාරණ අස්කිරීමක් කරලා තියෙනවා නම් එතකොට ඒ සේවකයාගේ රැකියාව ආරක්ෂා කරන්නට එහෙම උසාවියට යන්න පුළුවන්. නමුත් එතන තියෙන එක පැත්තකින් තියෙන අවාසි තත්ත්වය තමයි ඒ තීන්දුවට විරුද්ධව ඇපීල් කරන්න පුළුවන්. නැත්නම් අභියාචන අධිකරණයට යන්නට පාලක පක්ෂයට අයිතියක් තියෙනවා, සේවකයාටත් අයිතිය තියෙනවා. අනිත් පැත්තෙන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කරන අවස්ථාන්වලදී ඔහු මේක විභාග කරලා යම්කිසි ආරවුලකට හේතු කොටගෙන මේ සේවකයා වයින් කරලා තියෙනවා නම් එයා විභාග කරලා විසඳන්න බලනවා. නැත්නම් කාර්මික අධිකරණයක් නැත්නම් මේ ආබිට්‍රේෂන් කියලා එකක් තියෙනවා. ඒකට යොමු කරන්න පුළුවන් විභාග කරන්න. ඒකෝට සේවකයාට ඇත්ත වශයෙන්ම ලංකාවේ යම් තාක් දුරකට බලගතු ආරක්ෂිත පියවරයන් ගන්න ඉඩකඩ තියෙනවා නීති අනුකූලව. නැත්නම් මේක දන්නේ නැහැ උඟක් අයට. සේවකයන්ට අධ්‍යාපනයක් නැහැ මේවා ගැන. නමුත් අනිත් පැත්තෙන් හිටපු ගමන් අස් කරා නම් සේවකයා සේවියා සමාජයට කියන්න පුළුවන් මෙයාව අස් කරේ නැහැ මෙයා වැඩට ආවේ නැහැ කියලා. ඒතර අස් කරා නම් එයා වහම කොහේ හරි සටහනක් කරන්න ඕනේ අස් කරපු එක සම්බන්ධයෙන් දැන් සර්. නමුත් ඉඩකඩක් තියෙනවා පොලිසියට හරි ගිහලා පැමිණිල්ලක් කරන්න. මේ වගේ මං සේවය කරා මෙච්චර කාලයක් සේවය කරගෙන ආවා හිටියටි මාව අස් කරයි කියලා. ඒතකොට පොලිසිය විභාග කරලා රස්සාව ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඒගොල්ලන්ට අයිතියක් නැත්තම් බලයක් නොතිබුණත් සටහනක් වශයෙන් ඒක එතන ඇතුල් කරන්න පුළුවන්. පස්සේ ඒ සටහන පාවිච්චි කරන්න පුළුවන් සේවයෙන් පහ කරපු බවට. නමුත් අනිත් පැත්තෙන් සේවකයා සේවයට පැමිණෙන අවස්ථාවවලදී දැනුම් දීමක් කරන්න නැතුව හිටියා නම් පාලකයාට ස්ථාවරයක් ගන්න පුළුවන් වෙනවා. නැත්නම් ආයතනයේ හිමිකරුවට පුළුවන් වෙනවා සේවයේ ඉබේම අත්හැරලා ගිය හැටියට සලකන්න. ඒ නිසා මෙතන අර සේවය අත්හැරලා ගිය ප්‍රශ්නයට වඩා සේවයේ සිටියේදී පහ කරනවා නම් අසාධාරණ ලෙස මේ ඒ ගැන වැඩිය මේ බිය වෙන්නට මොකක්වත් හේතුවක් නැහැ. නීතිය ආවරණයක් තියෙනවා. අර මම කලින් සඳහන් කළා වගේ එකක් තමයි කම්කරු කොමසාරිස්වරයාට සේවය අවසන් කිරීමේ පනත යටතේ පැමිණිලි කිරීම නැත්නම් කොමසාරිස්වරයාට වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම
නැත්නම් කම්කරු විනිශ්චය සභාවට ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටින්න පුළුවන්. ඒකයි අද රටේ තියෙන නීතිමය ආවරණ.